හරි. ආකර කර්මාන්තවල යපස් කර්මාන්තය කියන කොටස. හරි. එන්න මාතෘකාවක් නම. අපි යපස් කර්මාන්තයට අදාළව කොතනක කතා කරලා තමයි යපස් වල අපි යපස් කැණීම ව්‍යාප්ති ප්‍රදේශ වෙනකන් කියලා දුන්නා නේද? වෙළඳාමත් අපි කරාද? චූටක් මට මතක් කරන්න. ඒකේ තියෙන්නේ වෙළඳපොළ ප්‍රවණතාවෙන් ඉඳන් කතා කරන්නද මට මතක එතන ඉඳන් පටන් ගන්න තියෙනවා වගේ. චූටක් මතක් කරන්න පුතේ. හරි. වෙළඳපොළ ප්‍රවණතාවෙන් පටන් ගන්න දේ. හරි. අපි චූටක් මතක් කරමුකෝ. අපි යපස් හැදෙනවා කියලා කිව්වේ කොහොමද ළමයි? මතකයි නේද මම කියලා දුන්නා අර අභ්‍යන්තරයේ තියෙන පාෂාණ මැග්මා විදියට මොකක් කරනවද ළමයි? විදාහරණයන්ගෙන් එළියට එනවා කියලා අපි කතා කරන්නේ. හරි. හොඳයි. අවශ්‍යට මතක් කරලා පටන් ගමු. අපි කොහොමද කිව්වේ යපස් හැදෙනවා කියලා? මං කිව්වා දෘෂ්ට අභ්‍යන්තරයේ තියෙන පැනුම් තල දිගේ අභ්‍යන්තරයේ තියෙන මැග්මා ඉහළට වර්ධනය වෙනවා කියලා. මේ විදියට වර්ධනය වෙන මැග්මා ගිනි කන්දකින් විදාහරණයට මොකක් කරනවද ළමයි? ගලාගෙන යද්දී අපි ඒකට කියනවා ලාවා කියලා. මතකයි නේද? මං කිව්වා මේ ලාවා වල එකිනෙකට වෙනස් සම්නිති ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා කියලා නේද? මොනවද අපි කතා කරේ? යකඩ තියෙනවා කිව්වා, බැසෝල්ට් තියෙනවා කිව්වා, සිලිකා තියෙනවා කිව්වා. අපි කිව්වා මේ යපස් කියන එක මූලික වශයෙන් ප්‍රයෝජනට ගන්නේ මොනවද? ලෝකයේ තියෙන යකඩ නිෂ්පාදනය සඳහා තමයි අපිට යපස් කියන එක මූලික වශයෙන් වැදගත් වෙන්නේ. ගුවන් යානා කර්මාන්ත, මුල් රථ කර්මාන්ත මේ හැම එකක්ම හදන්නේ යකඩ කියන සාධකය මත. හරි. එතකොට අපිට ස්වභාවිකව යකඩ කියන සාධකය වැඩිපුරම අන්තර්ගත වෙන්නේ මොකේද? මෙන්න මේ ලාවා වලින් එළියට ඇවිල්ලා හැදෙන ආග්නේය පාෂාණවල කියලා අපි කතා කරා මතක ඇති. හරි. ඊළඟට මම මොකක්ද කියලාද? මේ ආග්නේය පාෂාණයට සූර්යාලෝකය ලැබුණාම එයා භෞතික ජීර්ණයට ලක් වෙනවා කියලා අපි කතා කරා. හරි. ඊළඟට වැස්ස ලැබුණාම රසායනික ජීර්ණයට ලක් වෙනවා කියලා කිව්වා. අන්න එතකොට මෙයා ආග්නේය පාෂාණ ස්වභාවයෙන් කවුරු බවට වෙනස් වෙනවද ළමයි? අවසාදිත පාෂාණ බවට වෙනස් වෙනවා කියලා අපි කතා කරා. මතකයි නේද? හරි. ඒවා ගමන් කියලා විලක වෙන්න පුළුවන් නේද? පහත් භූමියක වෙන්න පුළුවන්. නතර වෙනවා කියලා අපි කිව්වා. අන්න එතකොට යකඩ අංශු වෙන් වෙච්ච අපිට යපස් අඳුන ගන්න පුළුවන් වෙනවා කියලා අපි කතා කරා. මතකයි නේද? හරි සාගර පතුලේ හරි ගංගාවක හරි විලක හරි තැන්පත් කරනවා කියලානේ අපි කතා කරේ. යපස් වර්ගත් අපි කීයක් කතා කරාද ළමයි? යපස් වල යකඩ අන්තර්ගත ආකාරය අනුව ඔයාලට මතක ඇති මම යපස් වර්ග කියලා දුන්නා හතරක් මොනවද? හෙමටයිට්, ලිමොනයිට්, මැග්නටයිට් සහ සිඩරයිට් කියලා මතකයි නේද? මෙන්න මේ ටික කතා කරාට පස්සේ මම ඔයාලට කියලා දුන්න යපස් උණු කරන්නේ කොහොමද කියලා. අපි යපස් උණු කිරීමේ වීඩියෝ එකක් එහෙමත් බැලුවා. ඔයාලට මතක ඇති නේද? මම කියලා දුන්න ගල් අඟුරු කර්මාන්තයේදී අපි වීඩියෝ එකක් දාලා බැලුවත් ඒක තමයි නේද? හරි. ඒක උණු කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඊට පස්සේ පොදුවේ අපි කතා කරා අවසාන වශයෙන් යපස් කර්මාන්තය යටතේ එයාගේ ව්‍යාප්ති ප්‍රදේශ ගැන. මතකයිනේ අපි කතා කරා ප්‍රධාන වශයෙන් උතුරු ඇමරිකාව ඇතුළේදී ඊළඟට චීනයේදී නේද? ඊළඟට රුසියාවලදී අපිට මේ සම්පත වැඩි වශයෙන් හම්බුණා කියලා අපි කතා කරා. මූලික වශයෙන් ඉන්දියාව තුළත් මේ සම්පත තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. හරි. ඊළඟට මෙන්න මේ කියන ටේබල්ස් වලට ඇවිල්ලා අපි වෙළඳාම සහ එයාගේ ආනයන අපනයන ගැන කතා කරා. ඔයාලට මතක ඇති. මෙන්න මේ මාතෘකාවට එන්නකෝ. හරි. හරි. යපස් අපනයනය කරන රටවල් කියන මාතෘකාව තමයි නවත්තලා තියෙන්නේ. චූට්ටක් උඩට ඇවිල්ලා බැලුවොත් එහෙනම් මෙන්න මෙතන. හරි. මතකයි මෙන්න මේ විදිහට ව්‍යාප්ති ප්‍රදේශයමත් මම ඔයාලට වෙන වෙනම කියලා දුන්නා. මතකයි නේද ඕස්ට්‍රේලියාවේ හැමස්ටි මම කිව්වා ඕස්ට්‍රේලියාවේ හදවත නැත්නම් එන්ජිම කියලා යාට කියනවා කියලා. හරි. ඔන්න ඔය විදිහට ඒ දේල කතා කරලා පස්සේ අපි යාගේ සිටියම දිහා බැලුවා. අවසානයේදී යපස් වෙළඳාමට අදාළව අපි කිව්වා වැඩිපුරම යපස් නිෂ්පාදනය කරන්නේ කවුද? චීනය විසින්, දෙවෙනියට ඕස්ට්‍රේලියාව, තුන්වෙනියට බ්‍රසීලය කියලා. හරි. මේ ටික කතා කරලා ඒකට උත්තරත් ලිව්වට පස්සේ මේකත් කරා නේද ළමයි? අපනයනය කරන රටවල් ටිකත් කරාද පුතේ? ටක් ගාලා චූට්ටක් මෙසේජ් එක දාන්න. කිරීම තියෙන්නේ මේ ප්‍රවණතාව වලින් පටන් ගන්න නේද? වෙළඳපොළ ප්‍රවණතාවනේ. හරි. ඔන්න අපනයනය කරන රටවල් වලින් පස්සේ අපි ආව කිරීම කාටද? යපස් වෙළඳපොළෙහි ප්‍රවණතා කියන මාතෘකාවයි කතා කරන්න තියෙන්නේ. ඔන්න තියෙනවා මොනවද ප්‍රවණතා ටික ළමයි? පළවෙනි ප්‍රවණතාවය සැපයුම සහ ඉල්ලුම ගතිකත්වය කියන එක. සැපයුම. ඒ කියන්නේ අවශ්‍යතාවය මත මේක ලබා දෙනවා කියන එකනේ. ඉල්ලුම ගතිකත්වය.
සැපයුම සහ ඉල්ලුම ගතිකත්වය. හරි අපි ඉස්සෙල්ලා කියවනේ ඕවන් මොකද කියන්නේ? යකඩ ආශ්‍රිත නිෂ්පාදන යටිතල පහසුකම් සහ වෙළඳ රටාවන් අනුව කර්මාන්තයේ හැඩගැස්වීම යපස් කර්මාන්තයේ ප්‍රවණතාවයක් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව ඉල්ලුම මත සැපයුම ලබා දෙන කර්මාන්තයකි. හරි. ඒකේ තියෙන සැපයුම සහ ඉල්ලුම් ගතිකත්වය කියලා. හරි. දැන් ඔන්න මේක අපි කතා කරන්නේ. මොකද පුතේ මෙතන සැපයුම් සහ ඉල්ලුම ගතිකත්වය කියන්නේ මොකද ළමයි? දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම. සැපයුම කියන එක කියන්නේ ලබා දෙනවා කියන එකනේ. හරි. ඉල්ලුම කියන්නේ ඒ සඳහා වෙළඳපොළෙන් තියෙන කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද කියන කාරණේ. ගතිකත්වය කියන්නේ මොකද්ද ළමයි? වෙනස් වෙනවා කියන්නේ. හරි. ගතිකත්වයක වෙනස් වෙනවා. එහෙනම් මට කියන්න යපස් ඉල්ලුම කියන එක කාලෙන් කාලට මොකක් වෙනවද? වෙනස් වෙනවා. යපස් ඉල්ලුම වෙනස් වෙද්දී සැපයුම මොකක් කරනවද? ඒක මත තමයි රඳා පවතින්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මෙහෙම. දැන් ඔන්න පහුගිය කාලේ පුරාවටම මෝටර රථ නිෂ්පාදනය කියන එක ගොඩාක් වැඩි වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව මොකද්ද ළමයි? අපනයනය නවත්තලා ආනයනය නවත්තලා තිබ්බ අපි වගේ රටවල් මොකක් කරන්න පටන් ගත්තද? නැවත රථ වාහන ආනයනය කරන්න පටන් ගත්තා. එතකොට ඒ සමාගම් වලට සිද්ධ වෙන මොකක් කරන්නද ළමයි? ඉක්මනින් වාහන නිෂ්පාදනය කරන්න වෙළඳපොළ ඉල්ලුමට අදාළව. දැන් වාහන හදද්දී යකඩ පාවිච්චි කරනවද නැද්ද? පාවිච්චි කරනවා. එහෙනම් අන්න දැන් කර්මාන්තෙට මොනව අවශ්‍යයිද ළමයි? යකඩ අවශ්‍යයි. එහෙනම් අන්න දැන් ඊළඟ එක්කෙනා කවුද? යකඩ නිපදවන කර්මාන්තයේ තියෙනවනේ. එයා මොනව කරන්න ඕනද ළමයි? යපස් මිලදී අරගෙන අලුතෙන් යකඩ හදන්න ඕනේද නැද්ද? හදන්න ඕනේ. එයා යකඩ හැදුවොත් තමයි ඊළඟ කර්මාන්තය වෙන මෝටර රථ කර්මාන්තයට යකඩ ටික සපයන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට හිතන්න ලෝක වෙළඳපොලේ ඇතැම් කාලවලට එතකොට මෝටර රථ හරි නැව් නිෂ්පාදන හරි වේගයෙන් වර්ධනයක් වුණොත් එහෙම එතකොට යකඩ හා වාහනේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කරන්න ඕන. එතකොට යපස් වලට තියෙන ඉල්ලුම මොකක් වෙනවද ළමයි? වැඩි වෙනවා. හේතුව වෙයි යකඩ නිර්මාණය කිරීමේ මූලිකම සම්පත කවුද ළමයි? යපස්. තේරෙනව නේද කතාව? එහෙනම් ඔන්න ඒ මත ඉල්ලුම හා සැපයුම වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙළඳපොළ ඉල්ලුම කොච්චරක් තියෙනවද? මෙයාලා සප්ලයි කරන්නේ ඒකට අනුව කියලා තමයි මේකෙදි අඳුන ගන්න වෙන්නේ. එහෙනම් ඔන්න ඒක ප්‍රවණතාවයක් විදිහට ඒගොල්ලෝ දක්වලා තියෙනවා. ඊළඟට තියෙන පොතේ මිල අස්ථාවරත්වය කියන එක. හරි. මේකෙම ඊළඟ ප්‍රවණතාවය තමයි මිල අස්ථාවරත්වය. හරි. මම ඒක කියවලා ඊපස්සේ කියලා දෙන්නම්. මිල අස්ථාවරත්වයට කියන මොකක්ද කියලාද? යපස් මිලෙහි උච්චාවචනයන් වෙළඳපොළ තත්ත්ව සාර්ව ආර්ථික තත්ත්වයන් සහ භූදේශපාලනික සිදුවීම් වලින් මෙහෙවනු ලබන අතර පතල් මෙහෙයුම්වල ලාභදායීතාවය අනුව යපස් මිල ගණන් අඩු වැඩි වීම සිදුවේ. හරි. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. යපස් වල මිල අස්ථාවරත්වයට මේ උඩ පොයින්ට් එකක් බලපානා කියලා තේරෙන අය අතොස්සන් බලන්න. යපස් වල මිල ගණන් එහෙම වෙන්න උඩ කාරණේ බලපානවා කියන එක තේරෙනවා නම් හැන්ස් අප් එක දාන්න. ඒ කියන්නේ මොකද උඩ කාරණේ බලපානවා කියන්නේ? දැන් මිල එකම ගානක වගේ යන්න නම් ළමයි හැමදාම එකම විදිහට සප්ලයි චේන්ජ් එකක් තියෙන්න බෑ. දැන් එහෙම සප්ලයි වෙන්නේ නැහැ. ඇයි? ඉල්ලුමක් තිබ්බොත් විතරයි සප්ලයි කරන්නේ. තේරෙනවද කතාව? එහෙනම් අන්න මිල අස්ථාවර වෙනවා. ඉල්ලුම වැඩි කාලෙ මොකක් කරනවද? මිල වැඩි වෙන්න පටන් ගන්නවා. ඉල්ලුම අඩු වුණාම මිල අඩුයි. තේරෙනවද කතාව? මේකට ප්‍රධාන වශයෙන් බලපානවා කියලා මොකද්ද? මේ යපස් තියෙන රටවල් වල තියෙන භූදේශපාලන තත්ත්ව. හරි. උදාහරණයක් විදිහට යුද ගැටුම් වගේ දේවල් තිබ්බොත් එහෙම ඒකෙන් ඒ රටේ යපස් නිෂ්පාදන කර්මාන්තයට වගේම වෙනත් ආකාර කර්මාන්ත වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට මතක ඇතිනේ පහුගිය කාලෙදී ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉරානයට බෝම්බ එල්ල කරා. මම ඔයාලට මේක ඛනිජ තෙල් කර්මාන්තෙදිත් කියලා දුන්නා මට මතක විදිහට. ඛනිජ තෙල් කර්මාන්තයේ තියෙන ප්‍රධාන කෙනෙක් තමයි කවුද? ඉරානය කියලා කියන්නේ. ඔයාලට මතක නම් ලෝකේ වැඩිපුරම ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල් 4 අතරේ ඉරානය හිටියා නේද ළමයි? මතකයි නේද? හරි. එතකොට දැන් එයාගේ තෙල් නිෂ්පාදනය නම් හැම දෙයකටම මේ කියන භූදේශපාලනික ගැටලු බලපෑවද නැද්ද? බලපෑවා. එහෙනම් ගන්න. ඒ මත මිල මොකක් කරනවද? අස්ථාවර වෙනවා. සරලවම ඉරානයට තමයි බෝම්බ ගෙහුවේ. පෙට්‍රල් පොලිමක් හැදුනේ කොහෙද කියලා දන්නයි කියන්න බලන්න. කොහෙද ළමයි පෙට්‍රල් පොලිම හැදුනේ? ඉරානයට අර තිබ්බ න්‍යෂ්ටික බෝම්බ අයින් කරගන්න කියලා බෝම්බ ප්‍රහාර දෙකක් ගෙහුවනේ ඇමරිකාවෙන්. ඒ දවසේ මේකල් යම්කිසි රටක් තියෙන එක මොකක් වුණාද? එක පාට මේ තෙල් පොලිමක් ආයෙ හැදෙන්න පටන් ගත්තා අර 22 දී වගේ. කොහෙද? ලංකාවේ.
වෙන්නේ වෙන කොහෙවත්. මිලාස්ථාවරත්වය ඇති වෙන්නේ අපිට. තේනද කතාව? එයාගේ මිලාස්ථාවර එනවා. අපේ මොකක් කරත් තෙල් ඉවර වෙයි කියලා හිතලා ටක් ගාලා රැස් කරන්න පටන් ගන්නවා. එහෙනම් ගන්න. මේ ඕනෑම කර්මාන්තයක තමන් කරන කර්මාන්තයක රට තියෙනවා. ඒ කර්මාන්තයේ තියෙන මිල ස්ථාවරත්වය කියන එක නේද? අස්ථාවර භාවය කියන එක. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් තියෙන ස්ථාවර අස්ථාවර බව මිල කියන එකට මොකක් හරි ප්‍රොඩක්ට් එක තියෙන මිලට බලපෑම් නැති කරනවා. හරි. සනවයි ඊළඟට පොතේ තාක්ෂණික දියුණුව කියලා පොයින්ට් එකක් දීලා තියෙනවා. අපි බලමු මොකද්ද කියන්නේ කියලා. ඒකේ අර තව එකක් තියෙනවා ළමයි. දැන් මේ මිලාස්ථාවරත්වයේ ප්‍රධාන කාරණය මොකද්ද? ශ්‍රමිකයෝ කියන එක. ඇයි ඒ ශ්‍රමිකයෝ බලපාන්නේ? ඔයාලට මතකනේ අපි මේ පාඩමේදී කතා කරා. හරි. උදාහරණයක් විදිහට ළමයි කැනීම් කරන්න පුළුවන් අවස්ථා කීයක් තිබ්බද? දෙකක් තිබ්බ මතකයි නේද? මතු පිට කැනීම සහ භූගත කැනීම. මතු පිට කැනීම ලාභදායී කියන අයට අග්ගාල හැන්ස් අප් එක දාන්න. මතු පිට කනිද්දී අපිට යපස් ලාභෙට උනත් දෙන්න පුළුවන් සර්. හරි ඒ කියන්නේ කොස්ට් එක අඩුයි. මතකයි නේද ළමයි? හැබැයි භූගත ගැනීමක් නම් කරන්නේ. ගොඩාක් ඇතුලේ නම් යපස් සම්පත තියෙන්නේ. එළියට ගද්දියාට යන කොස්ට් එක මොකක් වෙනවද? වැඩි වෙනවා. ඒතකොට එයා වෙළඳපොළට සප්ලයි කරද්දී කොස්ට් එක මොකක් මේ පිරිවැය මොකක් කරනවද? කවර් කරන්න නිසා ගාණ මොකක් කරනවද ළමයි? වැඩි කරනවා. එතකොට එහෙනම් අන්න ඒකත් මිල අස්ථාවරත්වයට බලපානවා. තාක්ෂණික දියුණුව කියන එකේදී මේකේ සරලම අදහස මොකද්ද පුතේ? තාක්ෂණික දියුණුව නිසාම කියලාමයි දැන් මේ කර්මාන්ත කරන්න ශ්‍රමිකයෝ භාවිතා කරන ප්‍රමාණය මොකක් වෙනවද? අඩුයිනේ. දැන් භූගත කැනීම් කරද්දී ශ්‍රමිකයෝ භාවිතා කරද්දී එයාලට ලොකු වැටුපක් ගෙවන්න වෙනවා සමහර වෙලාවට නේද? නැත්නම් ඒගොල්ලන්ට ජීවිත තර්ජන තියෙනවා. මේ වගේ කාරණා නිසා ආගර කර්මාන්තවලදී දැන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ තාක්ෂණය කියන එක. හරි. අපි මෙන්න මේකට ළමයි කර්මාන්ත මේ අපි නිෂ්පාදන කර්මාන්ත කතා කරද්දී මම ඔයාලට කියලා දෙන්නම්. මේකට කියන පුතේ ප්‍රාග්ධන සූක්ෂම කර්මාන්තයක් කියලා. ප්‍රාග්ධන සූක්ෂම කියලා කියන්නේ ළමයි මිනිස්සුන්ගේ ශ්‍රමය පාවිච්චි කරනව වෙනුවට තාක්ෂණය පාවිච්චි කරලා ඒ වැඩේ කරගන්නවා කියන එක. අර මේ ඔයා චාලි ඇන්ඩ් චොක්ලට් ෆැක්ටරි බලලා තියෙනව නේද? ඒකේ ඔයාලට මතකද ළමයි චාලිගේ තාත්තා මුල් කාලේ කරන රස්සාව මොකද්ද? මතක එක්කෙනෙක් ටක් ගාලා කියන්න බලන්න. චාලි ඇන්ඩ් චොක්ලට් ෆැක්ටරි එකේ අර එයාගේ තාත්තා මුලින්ම කරන රස්සාව මොකද්ද? එයාගේ රස්සාව අහිමි වෙනවනේ ඊට පස්සේ ගෙදරට වැටෙන්නේ. මතකයි නේද? එයාට ගෙදරින් නතර වෙන්න වෙන්නේ. එයා වැඩ කරන්නේ කොහෙද ළමයි? දත් බෙහෙත් හදන සමාගමක මතකයිද? ඒක එයා මොකද්ද ළමයි කරන්නේ? දත් බෙහෙත් එක ටියුබ් එක හැදුවට පස්සේ මොකක් කරනවද? ඒකේ টොප් එක කරකවන එක තමයි කරන්නේ. මතකයි ටක් ගාලා හැන්ඩ්ස් අප් එක දාන්න බලන්න. ශ්‍රමිකයෙක් අවශ්‍ය වෙනවනේ මේ වැඩේ කරන්න. පස්සේ මොකක් කරනවද? සමාගමෙන් ඒකට මොකක් කරනවද ළමයි? টොප් එක හයි කරන මැෂින් එකක් ගේනවා. මතකයි නේද? පස්සේ මැෂින් එකකින් කරන්නේ. දැන් මොකක් කරනවද? ප්‍රාග්ධන සූක්ෂමයි ශ්‍රමිකයව අයින් කරලා මොකක් කරනවද? මැෂින් එකකින් වැඩේ කරන්න යනවා. මේ ආකාර කර්මාන්ත නම් කොහොමත් එහෙමයි. ඉස්සර තමයි ගොඩක් වෙලාවට මේවා හරි කටුක කර්මාන්තයක් බවට පත් වෙන්නේ. හේතුව මේක කරන එක සෑහෙන්න අමාරු වැඩක්. හරිද? පොළොව අභ්‍යන්තරයට හාරගෙන යන්න ඕනේ. හරිද? ජීවිත හානි වෙනවා, විෂ වායු ආග්‍රහණ වෙනවා. හරි. වෙනත් ගැටලුවට මුහුණ පානවා, භූගත ජල ගැටලු, හරි. පරිසර තත්ත්වයන්ට හානි, ගැටලු ගොඩයි. මතු පිට ගන්න ගියාම මේකට යන කොස්ට් එක ගොඩක් වැඩි. දැන් ප්‍රශ්නයක් නැහැ. හේතුව පාවිච්චි කරන තාක්ෂණික දියුණුව. හරි. දැන් මේ හැම එකටම මැෂිනරිස් තියෙනවා. මැෂිනරිස් පාවිච්චි කරලා තමයි යපස් කනින්නේ. දැන් ඒකට යන මුදල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙනවා. තේරෙනවද කතාව? එහෙනම් කොස්ට් එක අඩු කරගන්නත් පුළුවන්. සෑදීමේ ක්‍රියාවලිය නැත්නම් ආකාර කර්මාන්ත ක්‍රියාවලිය මොකක් කරන්න පුළුවන්ද? වේගවත් කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි පුතේ යපස් උදු කිරීමේ උදුන් තියනවානේ. ඉස්සර තමයි ළමයි යපස් උදු කිරීමේ උදුන් ආශ්‍රිතව කවුරු රැකියාවල නිරත වුණේද? මිනිස්සු රැකියාවල නිරත වුණේ. දැන් යපස් උදු කරන උදුන් වල ළමයි මිනිස්සු රැකියාව කරන්නේ නැහැ. ඒ කියන්නේ මැෂින් මොකක් කරනවද? මේක නිකම්ම එයා තනියම තමයි ඔටෝමේටඩ් සිස්ටම් එකකින් වැඩ කරන්නේ. මේ ළඟපාතක තියෙනවනේ දැන් යපස් ටික. හරි. ඕනනම් මිනිස්සෙක් පාවිච්චි කරන මොකක් කරන්නද නම් මේකේ තියෙන මොකක් හරි බෙල්ට් එකක්. තේරෙනවද? රොටේට් වෙන මෙහෙම කැරකිලා යන බෙල්ට් එකක් තියෙනවා. මේ බෙල්ට් එකට යපස් ටික දාන්න ඕන නම් මිනිස්සු පාවිච්චි කරනවා. උදුන තියෙන කර්මාන්ත ශාලාවට ඒගොල්ලෝ ගන්නෙ නෑ දැන්. ඒකෙන් ඒගොල්ලෝට හානි වුණා. එයාට දැන් ඒක ගන්නෙත් නෑ. මොකක් කරනවද? මේකේ දිගේ යපස් එනවා උදුනට වැටෙනවා. ඊට පස්සේ මොකක් කරනවද? මේකෙම මැෂිනරිස් වල කොටස් තියෙනවා. ඊට පස්සේ මොකක් කරනවද? යකඩ ප්ලේට් වලට මේක අසුරනවා. ඇසුරට පස්සේ ඕන නම් මනුෂ්‍ය ටිකක් දාලා මේක මොකක් කරන්න පුළුවන්ද? වෙනම ගබඩා කරන්න පුළුවන්. හරි. අතර මැදදී තාක්ෂණය කියන එක භාවිතා කරපු නිසා මේකට යන ශ්‍රමික වියදම් එහෙම දැන් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි කියමු බලන්න.
පතල් තාක්ෂණයන් සහ ක්‍රියාවලින්හි නවෝත්පාදනයන් යපස් නිස්සාරණයේ කාර්යක්ෂමතාව කර්මාන්තයේ දියුණුවට බලපෑ ඇත. එහෙනම් මොන මං කිව්ව විදිහට මේ කියන තාක්ෂණය කර්මාන්තයේ දියුණුවට බලපෑවා. ඊළඟ කාරණේ තියෙනකොට පාරිසරික රෙගුලාසි. ඔයාලට මතක ඇතිනේ දැන් අපි මේ කතා කරපු කොටස් තුනේදීම පාරිසරික රෙගුලාසි කියන එක බලපෑවද නැද්ද? හැම කර්මාන්තයකදීම පාරිසරික රෙගුලාසි වලින් බලපෑමක් වුණා නේද ළමයි? මේක මොකද්ද කියන්නේ බලන්නකෝ. පාරිසරික ප්‍රතිපත්ති සහ තිරසාර ඉලක්කවල අපේක්ෂිත වෙනස් වීම යපස් වෙළඳපොලේ අනාගතයට බලපෑ ඇත. හරි. අපි දැන් මේකෙදි කරන්නේ භූමිය කැනලා හරි කැනින් වලවල් හදන එක විතරනේ අන්තිමට ඇත්තටම. තේරෙනව නේද? ඒ කැනින් වලවල් වහන්න ක්‍රමයක්වත් මොකක්වත් නැහැ. ඉතින් මේ වගේ ඒවා පවතින එක පරිසර පද්ධතියට හානි. ඊළඟට මේක උණු කරලා හදන යකඩ උණු කිරීමේ ක්‍රියාවලියේදී වෙනත් අපවායු පිටවීම කියන සාධකයෙන් ගෝලීය දේශගුණය වෙනස් වෙනවා කියන එක නේද? මේ සමස්තයත් එක්කම ඇත්තට මේක අපිට වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ මත මොකක් කරනවද? එක එක රාජ්‍යයන් වලින් දාලා තියෙන පාරිසරික රෙගුලාසි කියන එක ඒ කර්මාන්තය විතරක් දුරකට පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එකට දැන් බලපෑම් ඇති කරලා තියෙනවා. ඒක තමයි උතන අදහස් කරන්නේ. හරි. නවකාර්මික රටවල්හි ප්‍රවේශය. මුල් කාලීනව කර්මාන්තයේ ප්‍රමුඛත්වය ලබාගත් රටවල් පසුබෑමට ලක්ව නවකාර්මික රටවල් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ. ඉස්සර යකඩ හා වාහනේ හදනවා කියන එකේදී උඩින්ම හිටිය ළමයි ඇමරිකා එක්සත් ජනපදය. ඊටත් කලින් මේ ඉතින් හිටිය ළමයි එංගලන්තය නැත්නම් මහා බ්‍රිතාන්‍යය. හරි. ඊළඟට මේ රටවල් දැන් පසුබෑමකට ලක් වෙලා කවුරු උඩට ඇවිල්ලා තියෙනවද? දකුණු ආසියාතික රටවල් නැත්නම් නැගෙනහිර ආසියාතික රටවල් වලින්ම ගොඩාක් උඩට ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට ජපානය. එයා ගාව සම්පත නැහැ. හැබැයි කර්මාන්තය කරනවා. තේරුණාද කතාව? ජපානය ඊළඟට ප්‍රධාන වශයෙන් චීනය, හරි, මැලේසියාව, ඉන්දුනීසියාව ඊළඟට ගත්තොත් එහෙම ඉන්දියාව වගේ රටවල් මේක ඇතුලේ උඩට වර්ධනය වෙලා තියෙන එක අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට කියනවා බලන්න පුතේ. ගුණාත්මක බවින් නඩු ලෝහ පවා නිස්කර්ෂණයට යොමු වීම. දැන් අපි කතා කරන්නේ හෙමටයිට් නේද, ලිමොනයිට් මේ විදිහට මේක බෙදන්න පුළුවන් කියලා යපස්. ඒ යපස් වල ගුණාත්මක භාවයෙන් යුතු නැති, හරි, ගුණාත්මක භාවයේ අඩු යපස් වර්ග ගැන අපි කතා කරා. ඔයාලට මතකයිද? උදාහරණයක් විදිහට මම කියලා දුන්නා නේද, සිඩරයිට් වලයි ලිමොනයිට් වලයි යකඩ අන්තර්ගත ප්‍රමාණය මොකක් වෙනවා කියලා අපි කතා කරාද ළමයි? අඩුයි කියලා කිව්වනේ. ගොඩක් වෙලාවට හොඳට යකඩ තිබ්බ මොනවාගේද ළමයි? අර මැග්නටයිට් වලයි හෙමටයිට් වලයි. මතකයි නේද? සිඩරයිට් වල සහ ලිමොනයිට් වල යකඩ අන්තර්ගත ප්‍රමාණය අඩුයි. දැන් සිඩරයිට් වල 48ක් වගේ, මේකේ සාමාන්‍යයෙන් 40ක් 50ක් වගේනේ අපි කතා කරේ. මතකයිනේ. හරි. එතකොට යපස් යකඩ අඩු කියන්නේ වැඩිපුර වෙන අපද්‍රව්‍ය තියෙන යපස් උනත් දැන් පාවිච්චි කරන්න වෙලා තියෙනවා කර්මාන්තයේ අවශ්‍යතාවය නිසා ඇතැම් තැන්වල. හරි. ඊළඟ කාරණේ කියන බලන්නකො දෙයි. සම්පත් සේවීම මත වෙනත් සම්පත් භාවිතය කෙරෙහි යොමු වීම. ඇතැම් රටවල ව්‍යාපාර එහෙම ඉවරයි. තේරෙනවද කතාව? ආ කරන්නේ නැහැ දැන්. එයාලා මොකක් කරනවද? තමන්ගේ කර්මාන්ත වහන්න පුළුවන්ද ළමයි? බෑ නේද? මොකක් කරනවද? වෙනත් සම්පත් වලට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ යකඩ ආශ්‍රයෙන් නිෂ්පාදනය කරපු දේවල් තියෙනවානේ. ඒ වෙනුවට වෙනත් මැටීරියල් වලින් දැන් ඒවා නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා. උදාහරණයක් විදිහට දැන් වාහනයක එන බොඩි කිට් එක කියන එක. ඒ කියන්නේ පිටත තියෙන අර පෙනුම තියෙන්නේ ළමයි. ඒකේ තියෙන ඒවා දැන් ගොඩක් තියෙන්නේ යකඩද නැත්නම් ළමයි ෆයිබර් හරි ප්ලාස්ටික් හරිද තියෙන්නේ. ටග් ගලාස් එක දාන්න බලන්න. ඔයාලා හිතන විදිහට දැන් වාහන වල ගොඩක් තියෙන මොනවද? ෆයිබර් ප්ලාස්ටික්ද නැත්නම් යකඩද තියෙන්නේ? දැන් ඉස්සර මොකක් කරනවද ළමයි? වාහනයක හැම කෑල්ලම දඩ යකඩ කෑල්ලනේ තිබ්බේ නේද? දැන් තියෙන ගොඩක් වෙලාවට ෆයිබර් හරි නැත්නම් නම්‍යශීලී ප්ලාස්ටික්. ඒ කියන්නේ මොකද්ද? නම්‍යශීලී ප්ලාස්ටික් කියන්නේ ටිකක් ඒවා. දැන් හිතන්න ප්ලාස්ටික් නෑ අල්ලපු ගමන් සාමාන්‍යයෙන් කඩලා යනවා කියන අදහසනේ අපි ගාව තියෙන්නේ. හැබැයි මේකෙදි වෙන්නේ අර දැන් ඔය ඉලෙක්ට්‍රික් බයික් එහෙම පොඩ්ඩක් බලන්නකො. මම ওই ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ගියාම අම්මට අරන් දෙන්න. හරිද? අරන් දෙන්න කියලා බැලුවා. ඒකේ වැඩ කර හිටියේ මම අඳුරන අයිය කෙනෙක්. මේ කොහොම හරි බාන්න මල්ලි මේක මේ කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලා හින්න හයියෙන් ළමයි ඒකට ගැහුවා. හරිද? මං ඉතින් පිපුරුවා තමයි කියලා. හරිද? එබිලා ආපහු හරියනවා. ඒ කියන්නේ මොකද්ද? ප්ලාස්ටික් එකත් ටිකක් මොකද්ද නිකන් අර කියන්නේ හැදෙන සුළු ගතියක් නැවෙන සුළු විදිහට තමයි හදලා තියෙන්නේ. හරි එක පාට වැදිච්ච ගමන් පුපුර යන විදිහට නෙමෙයි හදලා තියෙන්නේ. ඒ වගේ ඒවා තමයි ගොඩක් වෙලාවට දැන් පාවිච්චි කරන්නේ. එහෙනම් අමුද්‍රව්‍ය අවසන් වීම නිසා වෙනත් සම්පත් වලටත් මෙයාලා යොමු වෙලා තියෙනවා. දැන් ඊළඟට අපිට ඉතලා තියෙන්නේ අනිත් කර්මාන්තවලදී කතා කරා වගේම මේ අතර කර්මාන්තය ඇතුලේ තියෙන ගැටලු කතා කරන්න. එක්සෑම් එකේදී ගිය අවුරුද්දේ ගල් අඟුරු අහලා තියෙනවා. දැක්කද ඔයාලා? හරි. ඒ නිසා මේ අවුරුද්දේ මොනව අහන්න පුළුවන්ද?
ගොඩාක් වෙලාවට එන්න තියෙන්නේ අපස් ඈ. මේකෙන් තමයි එන්න තියෙන්නේ. මම මේ කරන පාඩමින් ආවට ප්‍රශ්නයක් එන්න තියෙන සම්භාවිතාව ගොඩාක් වැඩි ළමයි. හරි ඒ නිසා හොඳට ගොඩ දාගන්න. මුල් රෙකෝඩින් ටිකත් ආපහු පාරක් මම අද ගෲප් එකට ෂෙයා කරන්න. ඒ ටිකත් බලලා පුතේ හරියට වැඩේ අල්ලගන්න. හරිද? හරි. යපස් කර්මාන්තය ආශ්‍රිත ගැටලු කියන මාතෘකාවට ආවහම පළවෙනි කාරණේ තියලා තියෙන්නේ වායු දූෂණය. සරලයින් කතාව නේද? හරි. උඩු කිරීමේදී කොහොමද අපවායු පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ් වගේ ඒවා. හරි. ඒකත් එක්ක අපි කතා කරමු බලන්න. යපස් නිෂ්පාදනයේදී වායු ගෝලය හා ජල ගෝලය දූෂණයට ලක් වේ. ඒ අනුව යපස් උණු කිරීමේදී වායු ගෝලයට අධික වශයෙන් විමෝචන වායු නිදහස් වීම හඳුනාගත හැකියි. හරි. මේක කරද්දි මොකක් කරනවද ළමයි අපි උණු කරද්දි වායු ගෝලයට අධික වශයෙන් අර උදුන් වලින් විෂ වායු පිටවීම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මේ උදුන් වලින් යන ප්‍රධාන වායුවක් තමයි කාබන් මොනොක්සයිඩ්, ඊළඟට නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. මේවා අපි කතා කරා මොනවා කියලාද? විමෝචන වායු නැත්නම් විෂ වායු කියලා මම ඔයාලට කියලා දුන්නා මතකයි නේද? මේ විමෝචන වායු මොකේද බලපානවද ළමයි? මේ කට්ටියම බලපානවා හරිතාගාර ආචාරණයට. ඒ කියන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කියන ක්‍රියාවලියේ මූලික අය තමයි කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් වගේ ඒවා. තේරෙනවද නේද කතාව? එතකොට ඒවා පිටවීමත් එක්ක අන්න මේ විදිහට යකඩ උදුන් ක්‍රියාත්මක කිරීම වායු දූෂණයට හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා. මේක ජල දූෂණයටත් බලපානවා. ජල දූෂණයට බලපාන්නේ කොහොමද පුතේ? අපි යපස් කැණීම් කරද්දී භූගතව හරි දැන් අපි කියවනේ මේ යපස් තැම්පත් වෙලා තියෙන්නේ කොහෙද? බිරිදිය බිල් සාගර පතොල් වල නේද? ඒ වගේ තැන්වල අපි තියනවා කියලා කිව්වේ නැත්නම් ඒ වගේ පහත් භූමියක නිකුත් වෙලා තියෙනවා කියලා කිව්වේ. ඒ වගේ තැනක කැණීම් කටයුතු කරද්දී භූගත ජලයට හානි වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. තේරෙනවද කතාව? ඊළඟට මේ යපස් සුළු කිරීමේ කර්මාන්තයේදී ළමයි එක යකඩ ටොන් එකක් හදාගන්න අපිට වතුර ලීටර දහස් ගාණක් ඕන. හරිද? උදාහරණයක් විදිහට හිතන්නකො. එක යකඩ ටොන් එකක් හදාගන්න වතුර ලීටර ඕනේ ළමයි ටොන් 5ක් විතර ඕනේ. එතකොට තමයි මේක හරියට උණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ යපස් දිය කරගන්න එකත් එක්ක ජලයත් එක්ක. එතකොට අනිවාර්යෙන් යකඩ හවානේ කර්මාන්තයක් තියෙන තැනක මොකක් තියෙනවද? විශාල ජලධරයක් තියෙනවනේ. මේක මේ ලිඳකින් කරන්න පුළුවන් වැඩක් එහෙම නෙවෙයි. තේරෙනවද කතාව? එහෙනම් අධික ජල ප්‍රමාණයක් යනවා. ඒකෙනුත් මොකක් කරනවද? ජලය අධිභාවිතයක් වෙනවා. ඊට අමතරව අර කියන කැණීම් නිසා මොකක් කරනවද? භූගත ජලයට මේකෙන් හානි වෙන්න පුළුවන් වෙනවා. දැන් අර මම ඔයාලට මේ පාඩම කරන අතරේ මම කිව්වා මම නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය බලන්න යනවා කියලා. අපි ගියා. හරිද? නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයද ළමයි රෂ්‍යාව වලින් හරි චයිනා වලින් හරි තමයි යාළුවා ගොඩක් වෙලාවට යපස් මේ ගල්අඟුරු මිලදී ගන්නේ. ගල්අඟුරු ළමයි අරන් එන්නේ මෙහෙම ජැටියකට අරන් එන්නේ. ඒ කියන්නේ වෙරළ මේ කියන්නේ සාගරයේ පැත්තට හදලා තියෙන කොන්ක්‍රීට් ඩැම් එකකට තමයි කියන්නේ ජැටියක් කියලා. හරි මේ ජැටියට ඇවිල්ලා නවත්තනවා. නවත්තුවට පස්සේ මේකේ තමයි මෙහෙම උඩ බිල්ඩින් එකක් හදලා තියෙනවා. ඒකේ තියෙනවා මේ ලොකු මේ අත් වගේ යන්ත්‍ර. හරිද? මෙන්න මේ වගේව දැන් නැවවිල උතන පල්ලෙහාට නවත්තලා මේකෙන් මෙහෙම ගන්නවා. අරගෙන මොකක් කරනවද? ඒකෙන් මෙහෙම උඩට උස්සලා මේකේ මෙහෙම පටියක් තියෙනවා. ඒ පටියේ දිගේ මෙතන තමයි ගල්අඟුරු බලාගාරය තියෙන්නේ. හරිද? මෙහෙම අරගෙන එනවා. අරන් ඇවිල්ලා මේ අතර වගේ දෙලවයි මේවා ගොඩ ගහලා තියෙනවා. ගල්අඟුරු ගොඩ ගහලා අරන් තියෙනවා. ඊට පස්සේ මේකේ ආයෙත් පාරක් පටියක් දාලා තමයි මේ ගල්අඟුරු බලාගාරට අරන් යන්නේ. දැන් ගල්අඟුරු තාපවත් වෙද්දී ලොකු උෂ්ණත්වයක් එහෙම නිෂ්පාදනය කරනවානේ. ඒක අඩු කරගන්න හින්දා මෙහෙම්ම සාගර ජලය පම්ප් කරලා මේ උදුන වටේට අරන් යනවා. හරි ඒ කියන්නේ මොකද උදුනෙන් පිට වෙන උෂ්ණත්වය අඩු කරන නිසා උදුන වටේට මොකක් කරනවද ළමයි? සාගර ජලය අරන් යනවා. ඒතකොට සාගර ජලයදී මොකක් කරනවද? වතුර විසින් අරගෙන තියෙන උෂ්ණත්වය උරා ගන්නවානේ. හරි එතකොට උදුන රස්නේ වෙන ප්‍රමාණය මොකක් වෙනවද? අඩු වෙනවා. අන්තිමට ජලය සෑහෙන රත් වෙනවා. තේරෙනවද කතාව? ජලය නිවන්න හින්දා තමයි මේ සම්පූර්ණ බිල්ඩින් එක වටේට උපදේ තියෙන කාණු පද්ධතිය. හරි. එතකොට ලොකු වතුර පාර මොකක් කරනවද මේකෙන්? හැම වෙලේකම ලොකු ප්‍රෙෂර් එකක් එක්ක මේ බිල්ඩින් එක වටේම කැරක් කැරක තියෙනවා. ඇයි අර ඇවිත් තියෙන උෂ්ණත්වය නිවන්න. අන්තිමට මේ වතුර ටික තව දැනකින් මුහුදටම ආපහු පාර කරවලා යවනවා. ඒ පැත්තේ ඉන්නයි කියනවා තමයි ඒ විදිහට මුහුදට හරවලා යවපු එකෙන් අර එයාලා ඇත්තටම ගොඩක්ම නිවලා යවන්නේ නැහැලු. හරි. අපි ගියෙත් ඒක හොයන්න. හරිද? එන්වයරන්මන්ටල් ඉම්පැක්ට් ගැන හොයන්න. ඒ කියන්නේ පරිසරයට කොච්චර මේකෙන් බලපෑමක් වෙනවද කියලා හොයන්න තමයි අපි ගියේ. අපි අවට ප්‍රජාවකින් ප්‍රශ්න කරාම එයාලා කියනවා එහෙම ගොඩාක් නිවෙන්නේ නැතුව ඔය වතුර මුහුදට වැටෙන නිසා මුහුද වතුර සාමාන්‍ය රස්නේ මේ පැත්තේ. හරි. මුහුද වතුර ටිකක් රස්නේ. ඒතකොට එයාලා කියනවා ඒ නිසා මේ පැත්තේ හිටපු සාලය හුරුල්ලෝ ග්‍රහණයට එහෙම ඒක බලපෑම් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මත්ස්‍ය සම්පත මොකක් වෙලා තියෙනවද පුතේ? අඩු වෙලා තියෙනවා කියලා එයාලා අදහස් කරනවා. හරි.
ඊළඟට මේක පටන් ගත්ත මුල් කාලේදී ළමයි ගල් අඟුරු දහනය කරද්දී අලු හදනවනේ ළමයි. හරි? ඒ අලු සාමාන්‍ය වායුගෝලයට එකතු වෙලා වායුගෝලයේ දෘශ්‍යතාව අඩු කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මොකක් කරනවද? විනිවිදව පේන ස්වභාවය අඩු වෙන්න පටන් ගත්තා. සහ ඊළඟට මේ අලු ටික වෙලාවක් ඇද්දි මොකක් කරනවද? පල්ලෙහාට ඇවිල්ලා තැම්පත් කරනවා. එතකොට හිතන්න මේ පැත්තේ මිනිස්සු ළමයි එළියේ සුදු ඇඳුම් එහෙම මොනවා හරි ඇඳුමක් අල්ලලා තිබ්බහම මේකේ දිගට මොකක් කරනවද? අලු තැම්පත් වෙනවා. සුදු ඇඳුම් එහෙම කළු පාට වෙනවා. හරි? පස්සේ යාළුවට ලිං වතුර බොන්න බැරි වෙලා. ඇයි? වායුගෝලයට මිශ්‍ර වෙලානේ තියෙන්නේ අර අලු. ඒවා ජලයට වැටුණාට පස්සේ ජලය දූෂණය වෙන්න පටන් ගත්තා. ඒ වගේ තමයි යපස් වලදීත්. යපස් කැඩීම් කරද්දී අර කැඩෙන යපස් මොකක් කරනවද නම් ජලයත් එක්ක මිශ්‍ර වෙනවා. එතකොට ජලයටත් මොකක් කරනවද මේ නිසා? දූෂණයක් ඇති වෙන්න පුළුවන්. තේරෙනවද කතාව? ඔය විදිහට තමයි මේකදී අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. කතාව පැහැදිලි වෙන ටක් ගාලා හැන්ස් අප් එක දාන්න. තේරෙනවද තමයි කතාව? ඔච්චරයි තියෙන්නේ ඔකේ. ලොකු දෙයක් නෑ. හරි? ඊළඟට බලන්න පුතේ කියනවා. ශබ්ද දූෂණය කියන එක. හරි? මේකෙදි ගොඩක් වෙලා ශබ්ද දූෂණයක අදහස් ගන්න යපස් නිස්සාරණය කරන උදුන් කියන එක. හරි? අපි කියමුකෝ බලන්න. යපස් උණු කිරීම සඳහා එමෙන්ම යපස් නිස්සාරණය සඳහා භාවිත කරන උදුන් විශාල ශබ්දයක් ජනනය කරයි නම් ඒ ශබ්ද දූෂණයට හේතු වන අතර එහි අහිතකර බලපෑම් කර්මාන්ත සේවකයන්ගේ සෞඛ්‍ය පිරිහීමටද හේතු වේ. කියන්නේ ගොඩක් වෙලාවට ළමයි ඒ වගේ වැඩ කරද්දී මොකක් කරන්න ඕනද? අර ඔයාලා දානවා නේද මේ අර හෙඩ්සෙට් එකක් දාන්නේ ළමයි. ආන් ඒ වගේ හෙඩ්සෙට් යූස් කරන්න වෙනවා සමහර වෙලාවට කන් දෙක බේර ගන්න නිසා. හරි. ඒ ලෙවල්ස් ඉවර වුණාට පස්සේ මම ගියා ගාමන්ට් එක වැඩ කරන්න. හරි. ඔයාලා දැන් පස්සේ මොනවා හරි කරයිනේ. හරිද? ගාමන්ට් එක වැඩ ගන්න ගියාම ඒකේ තියෙන නූල් යොදන කෑල්ලක්. හරිද? තටාරම් මැෂිමක් ඒක හිතා ගන්න බෑ අපේ ගෙට වහලටත් වඩා උසයි මේ මැෂින්. ඒක ළමයි නූල් එතන මේ මැෂින් එක ඒක කෑ ගහනවා. එන හයියෙන් කෑ ගහනවා. ඒකේ වැඩ කරන හැමෝම ලොකු හෙඩ්සෙට් එකක් දාන් වැඩ කරනවා. ඊට බිත්ති දෙකකින් වෙන් වෙලා තමයි මං වැඩ කරපු අර මේ ඔය වාහනේ ඇඳුම් වල ටැග් ගන්න මැෂින් එක මම වැඩ කරේ. ඒකටත් ළමයි සද්ද එනවා. ඒ බිල්ඩිමේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් එළියට බහලා ආවම එනම නිවීමක්. ඇයි? ඇතුළට ගියාම පට්ටම සද්ද එනවා යාර මැෂින් වැඩ කරන්නේ. ඒ මදිවට මේ මැෂින් වැඩ කරද්දි මුළු පොළොවත් එක්කම හෙල්ලෙනවා. හරි. ඒත් හිතන්න. යකඩ හා වාහනේ නිස්සාරණය කරන දුනක ශබ්දය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. හරි. ඒකත් එක්ක ශබ්ද දූෂණයක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි අදහස් කරන්නේ. බාන්න ඊළඟට කියනවා. ඒ විදිහට වෙන එක මේ කියන්නේ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය පිරිහීමට හේතුවක් කියලා කියනවා. දිගු කාලයක් තිස්සේ මෙම කර්මාන්තයේ නිරත වූ ශ්‍රමිකයන්ට ශ්‍රවණ ආබාධය නැතිවීමේ සම්භාවිතාවයක් පවතී. එහෙනම් හිතන්න සමහර රැකියාව කරද්දී ඒවට එකිනෙකට වෙනස් ඉෆෙක්ට්ස් තියෙනවා. දැන් ගුරු රැකියාව කරද්දී වෙන්න පුළුවන් ලේසිම වැඩේ තමයි උගුරට කෙලවෙන එක. හරිද? හැම වෙලේකම කියමුණ එක ළමයි කරන්නේ. වෛද්‍ය වෘත්තිය කරද්දී අධිකව නිදි මරනවා. ඒ නිසා එයාට අසනීප වෙනවා. එක එක වෘත්තීන් වලට අදාළව විවිධාකාරයේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. හරි. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක වෙනවා. හරිද? එක එක වෘත්තීන්ට අදාළව විවිධාකාරයේ ගැටලු ඇති වෙනවා. පුළුවන් යපස් වලදී ওই වැඩේ වෙන්න පුළුවන්. ශබ්දේ නිසා මොකක් කරනවා ශ්‍රවණ ආබාධිත තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා කියනවා. ජල දූෂණය කියන පොයින්ට් එක ඔන්න අර මම කියපු ටිකත් එක්ක තියෙනවා. අපි කතා කරමු බලන්න. යපස් සුළු කිරීම සඳහා විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඒ අනුව මෙම කර්මාන්තයේ ආශ්‍රිත ප්‍රදේශයේ අවශ්‍ය ප්‍රමාණයට ජලය පැවතිය යුතු වේ. එමෙන්ම කර්මාන්තය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය සමග නැත්නම් අපජලය සමග බැහැර කිරීම මගින් මතුපිට ජලයට හෝ භූගත ජලයට ඒවා එක්ව ජලය දූෂණය විය හැකියි. හරි. උදාහරණයක් විදිහට දැන් අපි මේකෙදි කිමිකල්ස් එහෙම යූස් කරනවා නම් ඒවත් අර අපවතුරත් එක්ක ගිහිල්ලා භූගත ජලයට හරි මතුපිට හරි ජලයට මිශ්‍ර වුණොත් ඒකෙනුත් හානි වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රධානම කාරණේ තමයි කැණීම් නිසා මොකක් වෙන්න පුළුවන්ද? හානි වෙන්න පුළුවන් කියන එක. හරි. ඊළඟට තියෙන පුතේ සම්පත් අවසන් වීම. ඒක කොහොමද ගැල්ලුවාම? සම්පත් අවසන් වීම නිසා මොකක්ද ඇති වෙන මූලික ගැල්ලුව? මට කියන්න බලන්න. ගල්ලකුරුමි යපස් කර්මාන්තයක් තියෙනවා. ඒකේ යපස් ඉවර වෙන්නේ නැහැ. යපස් ඉවර වෙන්නේ නැහැ එකෙන්. වෙන්න පුළුවන් ගැටලුවක් කියන්න බලන්න ළමයි. නෝට් එක කියවන්න තු නිකන් හිතලා කියන්නේ. යම් කිසි තැනක් තියෙන ඒකේ යපස් ඉවර වෙන්නේ. ඒ නිසා එතන වෙන්න පුළුවන් ගැටලුවක් කියන්නේ. චුට්ටක් හිතලා කියන්න බලන්න. මොකද එතන වෙන්න පුළුවන් ගැටලුව? සරල දෙයක් මම අහන්නේ. එතන ඉන්න ශ්‍රමිකයන්ට මොකක් කරනවද ළමයි? රැකියාව නැති වෙනවා නේද? හරියටම හරිද? රැකියාව නැති එක තමයි පළවෙනිම කාරණා. හරි. ඊළඟට කර්මාන්ත කරන්න නම් දැන් සම්පත් නැත්තම් මොකක් කරන්නද? වෙනත් රටවලින් අපනයනය කරන්න වෙනවා. හොඳ පොයින්ට් එකක් අවිෂා. හරි. ඊළඟ කාරණා මොකක්ද? දේශික මොකක්ද? එතන ඉන්න ශ්‍රමිකයන්ට රැකියාව නැති වෙනවා. හරි. එතකොට හිතන්නකෝ. ආකර කර්මාන්ත අනාගතයේදී නවත්තන්න වෙන එකේ තියෙන ප්‍රශ්න තමයි මම ඔයාලට කිව්වනේ මේ ආකර කර්මාන්ත ආශ්‍රිත රැකියාව කරන මිලියන 300ක් විතර මිනිස්සු ඉන්නවා කියලා.
ඒගොල්ලෝ රස නැතුව යනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ වඩපත් වෙන්නේ. තේරෙනවද කතාව? එහෙනම් ඔන්න අපි කියමු බලන්න. යකඩ නිෂ්පාදනය සඳහා භාවිත කරන ස්වභාවික සම්පත් සීමිතය. යපස් යනුද පුනර්ජනනීය නොවන ස්වභාවික සම්පතක. ඒ කියන්නේ නැවත ඇති කරන්න බැරි සම්පතක් නේද? හරි. ඊළඟට බලන්න කියන්නේ. ඒ අනුව ඇතැම් රටවල් අද වන විට තම කර්මාන්තයට අවශ්‍ය යපස් එරට තුළ අවසන් වීම නිසා වෙනත් රටවල් මත කර්මාන්තයේ අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා යැපුම් නිර්මාණයට සිදු වී ඇතන්. හරි. වෙනත් අයකින් ගන්න වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස චීනයේ යපස් ආනයනයේ ප්‍රධාන තැනක් ගෙන ඇත. පුතේ ඒකටම පොඩ්ඩක් දාගන්න තමයි සම්පත් ඡේවීම ඊළඟ ගැටලුව මොකද්ද? ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා නැති වෙලා යනවා කියන එක. හරි. එතකොට සේවා වියුක්තියක් හැදෙන පටන් ගන්නවා කර්මාන්තය ආශ්‍රිත ප්‍රදේශවල. ඊළඟට බලන්න කියන්නේ කම්කරුවන්ගේ ආරක්ෂාව. දැන් මේ වගේ කර්මාන්තයක වැඩ කරද්දී යකඩ උදුන්නලෙන් වැඩ කරද්දී මොකක් කරනවද ළමයි? ඒකට අදාළ නිසි ඇඳුම් ආයිත්තන් එහෙම තියෙනවනේ. නැතු ඒවක ඇතුළේ වැඩ කරන්න බෑ. ඒතකොට හිතන්න කර්මාන්තයේ අයිතිකරුවා එහෙම ටිකක් ප්‍රේත එක්කෙනෙක් නම් මොකක් කරනවද? ලාභ විදියට ඔන්න ඔය කරන්න කියලා හිටියොත් මොකක් කරනවද? ඒකෙන් කම්කරුවන්ගේ ආරක්ෂාවට හානි වෙනවා. මේ ඊළඟට පොළොව හාරන වැඩේදී භූගත කැණීම් වලදී ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට සේෆ් මදි ඒගොල්ලෝ ඒ රැකියාව කරන විදිහ. ඒතකොට ඒකෙනුත් ඒගොල්ලන්ට මොකක් කරනවද ළමයි? හානි. ඔය කියන ගැටලු වළක්වා ගැනීම අනිවාර්ය කාරණයක්. හරි. කම්කරුවන්ට රසායනික හා භෞතික අවදානම් ඇති විය හැක. උදාහරණයක් ලෙස නිස්සාරණ ආශ්‍රිත උණුසුම් ලෝහ සමග වැඩ කිරීමේදී ඇතිවන අනතුරු මෙහිදී හඳුනාගත හැක. මීට අමතරව යපස් කැණීමේදී ඒවට යටවීම මගින්ද ජීවිත හානි සිදු විය හැක. හරි. තාක්ෂණික ගැටලු කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු මොකක්ද කියන්නේ කියලා. යපස් නිස්සාරණය සඳහා නවීන තාක්ෂණය භාවිත නොකිරීම නිසා නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩු විය හැක. උදාහරණයක් ලෙස පැරණි යකඩ නිෂ්පාදන ක්‍රම භාවිතය. දැන් අලුතෙන් තියෙන යපස් නිෂ්පාදනය කරන උදුනක් භාවිතා කරනවා නම් යකඩ නිෂ්පාදන උදුනක් භාවිතා කරනවා නම් ඒක අපි අර කලින් කතා කරා වගේ ප්‍රවණතාවයක්. ඒකෙන් වෙන්නේ වාසි විතරයි. හැබැයි තාමත් තියාගෙන ඉන්නේ පරණ යකඩ උදුනක් නම් ඒක නිසා වෙන්න පුළුවන් මොනවද ලාන්න? පිරිවැය වැඩි වැඩි කරද්දී සහ ඊළඟට තාක්ෂණික දෝෂ එතකොට ශ්‍රමිකයෝ වැඩිපුර පාවිච්චි කරනවා. එතකොට ආයෙත් කොස්ට් එක වැඩි වෙනවා. හරි. සහ ඊළඟට මිනිස්සුගේ ශ්‍රමය භාවිතා කරන තියෙන අවස්ථා වැඩි පරණ යකඩ උදුනකදී අලුත් එකකට බඩ. හරි. ඒ නිසා ඒකත් අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්. ආර්ථික ගැටලු වань කියන්නේ නිෂ්පාදන වියදම් වැඩිවීම සහ වෙළඳපොළ තරඟය මෙහිදී කැපී පෙනේ. උදාහරණයක් ලෙස අඩු වියදමින් නිෂ්පාදනය කරන විදේශීය සමාගම් සමග තරඟ කිරීමට අපහසු වීම. අපි ඉස්සෙල්ලා කිව්වනේ දැන් මේ කර්මාන්තයට නවකාර්මික රටවල් ඇවිල්ලා තියෙනවා කියලා. හරි. නවකාර්මික රටවලුත් මේ කර්මාන්තයට ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට පරණ අයගේ මාකට් එක මොකක් වෙනවද ළමයි මේකෙන්? හෙල්ලෙන්න පටන් ගන්නවානේ. හේතුව මේගොල්ලෝ ගාව සම්පත ගොඩක් තියෙනවා නම් ඒගොල්ලෝ දැන් මොකක් කරනවද? වෙළඳපොළ පවතින මිලට වඩා අඩු මිලකට මේක විකුණන්න පටන් ගන්නවා. එතකොට අරගොල්ලොන්ටත් මොකක් කරන්න වෙනවද? ගාණ අඩු කරන්න වෙනවා. එතකොට ඒක ඒගොල්ලන්ට අවාසිදායක කාරණයක් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ කෙත්වල තියෙන ගැඹුර වගේ දේවල් එක්ක. සාදේ ගොඩාක් දාලා තියෙනවා. හරිද? අවසාන ගැටලුව තව එකක් තියෙනවා නීතිමය ගැටලුව. මම දැන් අදත් මොකද නීතිඥයෙක්ගේ ප්‍රශ්නයක් දාලා තිබ්බා. ටීවී ගෑනෝ නේද හොගාලා කාටද මන්ද පොලිසිය කෙනෙක් කණේ ගහලා කනට ගහලාද මොකද්ද කියලා. කේස්. හරි. පාරිසරික නීති හා කම්කරු නීති අනුගමනය කිරීමේ අපහසුතා හේතුවෙන් කර්මාන්තයේ යම් පසුබෑමකට ලක් වී ඇත. උදාහරණයක් ලෙස නීතිවලට අනුව කම්කරුවන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමේ අපහසුතාව. දැන් ආකර කර්මාන්තයන් කරන්නේ ජීවිත හානි වෙන්න පුළුවන්. ඒක වළක්වන්න නිසා රජයෙන් විවිධාකාරයේ ක්‍රියාමාර්ග නිර්දේශයම මේගොල්ලන්ට දෙනවා. එතකොට කර්මාන්තයේ අයිතිකරුවා මොකක් කරනවද? ඒවා සපයන්න ඕනේ. එතකොට ඒවා කරන්න අමාරු නම් මොකක් කරනවද ළමයි? ඒගොල්ලෝ කර්මාන්තයෙන් අයින් වෙනවා. තේරෙනවද කතාව? ඒක එක ස්වභාවයක් විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා. දැන් ඔය මේ ලංකාවේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් තියෙනවා මෙන්ඩිස් කියලා. හරි. අපස්ටෙන් එහෙම අලවන්න උදාහරණයක්. හරිද? මෙන්ඩිස් සමාගම ළමයි බදු ගෙවන්න නැතුව බිලියන ගාණක බදු එකතු වෙලා තිබ්බා. ඒගොල්ලන්ට කියලා තිබ්බා මෙන්න මේ අදාළ දවසට මෙන්න මේ බදු ප්‍රමාණය ගෙවුවේ නැත්නම් සමාගම වහලා දානවා කියලා. අත්අඩංගුවට ගන්න බුත් කරන්න විදිහක් නැහැ. තේරෙනවද කතාව? බදු ගෙවලා නැහැ. බදු පැහැර හැරීම නිසා නැවත මේක ඇතුලේ කිසිම සේල් එකක් කරන්න දෙන්නේ නැහැ. සේල් එකක් කරන්න දෙන්නේ නැහැ කියන්නේ යාගේ ලාභය ආයි කිසිම දවසක ගන්න බෑනේ. ආදන මොකද මෙන්ඩි සමාගම කරේ කියලා. ඒගොල්ලෝ බදු ගෙව්වේ නෑ ළමයි. දැන් එහෙම මත්පැන් නිෂ්පාදන ආයතනයක් නෑ ළඟ. මෙන්ඩිස් කියන එක වහලා දැන් තියෙන්නේ. හරිද? හැබැයි යාළුවගේ ලාභය ඉතුරු වෙද නැද්ද? අර බිලියන ගාන යාළුවා ගෙව්වේ නෑනේ. ඒක යාළුවට ලාභයි. එතකොට ඉතින් මොකක් යා සල්ලි තියෙනවා බිලියන ගානක් සල්ලි තියෙනවා කියන්නේ නැවලක් නෑනේ. යාළුවා මොකක් කරනවද? ඒවත්කම් වෙනත් දේවල් වලට පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ගේ නමින්
අලුතෙන් කර්මාන්තේ පටන් අරගෙන කරන් යන්න තියෙන්නේ. අවුලක් නැහැ නේ ඉතින්. රෙජිස්ටර් කරපු එක්කනට ප්‍රශ්න තියෙන්නේ. එයා කර්මාන්තේ කරන්නේ නැහැ. තේරෙනවද කතාව? ඉතින් අර ඒ වගේ නෛතික ගැටලු ආවොත් එහෙම ඒ වගේම ප්‍රවේශම් වෙලා තමයි කර්මාන්ත ඉස්සරහට කරන් යන්නේ. මේ වගේ ගැටලුත් මෙයාලට තියෙනවා. ඊළඟට පුතේ ආකරවල ගැඹුර වැඩි වීම. ඒක නම් කොහොමද ලොකු ගැටලුවක් නේද? ආකරවල ගැඹුර වැඩි වෙනවා කියන්නේ ශ්‍රමිකයෝ වැඩ කරන්න කැමති නැහැ. සාහිලකට ඒක මදු පිට අරගද්දී අනිත් කොස්ට් එක මොකක් වෙනවද ගොඩාක් වැඩි. ඔක තමයි මෙතනදී මූලික වශයෙන් අපිට අඳුන ගන්න තියෙන්නේ. හරි. ආකරයන්හි ගැඹුර වැඩිවීම හේතුවෙන් ඇතැම් ආකර අත්හැර දැමීමට සිදුව ඇත. ඉතා ගැඹුරින් පිහිටි කර්මාන්ත තුළ වැඩ කිරීමට ශ්‍රමිකයන් අකමැති වීම සහ ජීවිත හානි ඉහළ යාම මේට හේතු වී ඇත. ඒකටම දාන්න ළමයි පිරිවැය අධික වීමත් මේකට මූලික හේතුවක් විදියට. හරි. දැන් ඔන්න යපස් කර්මාන්තය ආශ්‍රිත ගැටලු ටික අවසానයි. හරි. එහෙනම් ඔන්න දැන් අපි කතා කරා යපස් කර්මාන්තය ආශ්‍රිතව තියෙන ප්‍රවණතා සහ ගැටලු ගැන. ඒ ටික ඔක්කොම තේරුණා නම් ටක් ගාලා chat එකට මැසේජ් එකක් දාන්න පුතේ. පැහැදිලිද ළමයි කතාව? තේරුණාද පුතේ? මේ සතියේත් සමුදට පන්තියක් තියෙනවා ඈ. හරි. කරමු නේද ළමයි? මේ සතියේ සමුදට අපි සංචාරක කර්මාන්ත ඉවර කරනවා. පරිසර පද්ධති කැලලක් තියෙනවා. පරිසර පද්ධති කැලලත් ඉවර කරගමු. ඊට පස්සේ බියෝම චලය නිෂ්පාදන කර්මාන්ත. පොඩි කරේ ඈ. ගත් ඉවරයි. මාත් ඉවරයි. හරි. එතකොට ෂේප්. ඔයාලා ඔක්කොටම එක සංඛ්‍යානේ සෙනෙන එකක් කරනවා. ඒක මෙහෙමයි. ඒක ඔයාලා කැමති නම් විතරක් කරන. ඒක මම එහෙම බල කරන්නේ නැහැ. මම ඔය නිකන් ඔහේ එකක් ඔන්ලයින් එකක් කරනවා. හරිද? සමහර ටික මම නෝට් එක දාලා තියෙනවා. හරිද? ටිකක් පරක්කු වෙන්න පුළුවන්. නොවැම්බර් 10න් පස්සේ වෙන්න පුළුවන්. කට්ටියට මේ 25 26 නම් ගිල මල්ලට කරන විදියට රෙකෝඩ් එකක් දාලා තියන්නම්. ඒ රෙකෝඩ් එක බලන්න අවශ්‍යයි. හරිද? ඒ කියන්නේ ඒක නැතුව ගියාට කිසිම අවුලක් වෙන්නේ නැහැ ඔයාට. ඒකේ මොකක්ද තියෙන්නේ තනික. මැත් පාර්ට් එක ගන්න තියෙන්නේ. ඒක නොකර දැන් ඔයාලට දත්තයි නවසිතිය විද්‍යාවයි ප්‍රස්තරයි ඒ ටිකෙන් කරගන්න පුළුවන්. එතකොට මේ සිතියන් සූචියේගේ ඒක තිබුණා නම් හරි. මම ඒක දාන්නම් පොතේ print එකක් දාන්න. හරි. ඒකේ වන්න කවිෂා. PDF එකක් දාලා තියෙනවා මම එහෙමත් තියෙනවා. මට ඒක අමතක වුණා චෙක් කරන්න පොඩ්ඩක්. හරි. ඒතකොට ඒ ටික බලලා තමයි ඒ විදිහට කරනවා. හරි. ඉතිරි ටික ඔක්කොම මේ මාසෙ තුලත් අපි කතා කරගත්ත විදිහටම අවසන් වෙනවා. හරි. හරි. හරි දිල්ෂා මේක දාන්න තමයි. හරිද? මට සූචිය අමතක කරලා. සෝරි ළමයි. හරිද? ඒක මේ තියෙනවා අලුතෙන් මැප්ස් පාගු දෙනවා. ඒකෙත් මම ඔයාලට මේ ස්කෑන් එකක් දාන්නම්. ඒකත් අපි කරමු. අර මැප්ස් ටිකත් කරමු. හරි. සමුදට සංචාරක කර්මාන්තය කරලා අවසන් කරගන්නවා. ඊට පස්සේ අඟහරුවාදාට අපි 1:56 විවරණ සම්මන්ත්‍රණය කරමු. හරි. බදාදාටත් එකක් කරනවා ඈ. මේ සතියේම මම ගෙදර දෙනවා ආයේ දොමෙන් යන අපි මේ සතියේම පන්ති කරනවා. බ්‍රහස්පතින්දාත් රැයට එකක්. පැය දෙකක් වගේ එකක් දාමු. මොකද දවසෙන් පන්ති රැයට එකක් විතර ඇදගමු බලමු. ආයෙත් සෙනසුරාදා කොහොමද තියෙනවා. ඊළඟ සතියේත් එසේම තමයි. ඒතකොට පාඩම් ටික ඉවරයි. හරි. ප්‍රස්තාරයක් කරනවා. ඊට වෙන එකට අදාළ කොටස ඒක කරනවා. ඒක කරනවා අනිවාර්යෙන් කරනවා. බය වෙන්න එපා. හරි. එච්චරයි තියෙන්නේ. අනිතව ඔක්කොම පරිසර පද්ධති බියෝම ඒවා ලොකු පාඩම් නෙමෙයි. රටක් ගාලා ඉවර වෙනවා. ඊට පස්සේ ප්‍රස්තාර ලොකු එකක් ඊළඟ සතියේට දාගන්න. හරි. ඒ විදිහට දාගෙන කරනවා. හරි. ඕකේ ඔය ටික තමයි තියෙන ළමයි. ආයේ අපිට තව පොඩි කොටසක් තියෙනවා. මුලදිම අතෑරියා වාට මතකද මම මේකේ පොඩි කෑල්ලක් අතෑරලා මතකද? අපි එන්න ඕනේ දෙවෙනි පිටුවට. හරි. මෙන්න මෙතන. ආකර කර්මාන්තයේ ප්‍රවණතා ආකර කර්මාන්තයේ දියුණුවට බලපෑ සාධක කියන මාතෘකාව මම අතෑරියාවට මතකද? මම කව මොකක් කියලාද නම් මුල් ටික ඔක්කොම පාඩම කරාට පස්සේ ඔය කෑල්ල නිකම්ම පුළුවන් වෙනවා කියලා මම ඔයාලට කිව්වා. ඔයාලට මතකද? හරි. බලන්න දැන් පුළුවන්ද කියලා. ආකර කර්මාන්තයේ ප්‍රවණතා. ආකර කර්මාන්තයේ ප්‍රවණතා කියන්නේ කලිත දේල් කර්මාන්තය එකක් වෙන්න පුළුවන්.
ගල් අඟුරු එකේ වෙන්න පුළුවන්. යපස් එකේ වෙන්න පුළුවන්. ඒ තුනේ තියෙන මොනවා හරි ප්‍රවණතාවයකට අපි කියන කවුරු කියලාද? ආකාර කර්මාන්තයේ ප්‍රවණතාවයක් කියලා. එතකොට හිතන්නකෝ ඔයා ඒ වගේ ප්‍රවණතාව වෙනම පාඩම් කරනවා කියන්නේ මේක වෙනම පාඩම් කරන්න ඕනේ නැහැ. මේක පාඩම් කරනවා කියන්නේ ඒක වෙනම පාඩම් කරන්න ඕනෙත් නැහැ. කතාව තේරෙන අය ටක් ගාලා හැන්ස් අප් එක දාන්න. ඒ ටික ඔක්කොම එකයි කියලා දැන් තේරෙන්න ඕනේ. සිංහල තේරෙන්න ඕනේ. ඒවනම් කුඩා මොලේට වේගින් ලැබෙන්න ඕනේ. හරි. මොකද මේ පාඩමේ නෝට් එකක් දාන්න මොකක්වත් නැහැ අසාරා. මේකේ තියෙන්නේ අර මේ ඔතන ওই ගැටලු ටික විස්තර කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔක්කොම මේ ටයිප් කරපු නෝට් එකක් තියෙන්නේ. හරි. ආකාර කර්මාන්තය කියන්නේ හැඳින්වීම විතරයි දාගන්න තියෙන්නේ. හැඳින්වීම ඕන දාන්න. හරි. හා මම විශ්ම එකක් දාන්න. ඊට මේක දාන්න. අනිවාර්යෙන්. හරි. මේ බලන්න කියන්නේ. එහෙනම් ඔන්න ඕනෑම ආකාර කර්මාන්තයක තියෙන ලක්ෂණ ප්‍රවණතාව විදිහට මේකට දාලා කතා කරන්න පුළුවන්. මොනවද තියෙන්නේ? ගුණාත්මක භාවයෙන් අඩු සම්පත් පවා නිෂ්කර්ෂණය කරන්න සිද්ධ වෙනවා කියන එක. දැන් අපි ඉස්සෙල්ලත් කතා කරන්නේ යපස් වලදී නම් මොකක් කරන්න ඕනද ළමයි අපිට? ගුණාත්මක භාවයෙන් අඩු යපස් වර්ග වෙච්ච සිඩරයිට් සහ ලිමොනයිට් මේකෙදි පාවිච්චි කරන්න ඕන. ඊළඟට ගල් අඟුරු වලදී නම් පීට්, බිටිමියුනස් වගේ ඒවා පාවිච්චි කරන්න වෙනවා. නේද? ඇයි? ඒ වගේ ගල් අඟුරු වල තියෙන කාබන් ප්‍රතිශතය අඩු වුණත්, යපස් වල තියෙන යකඩ ප්‍රතිශතය අඩු වුණත් ඒවා භාවිතා කරන්න වෙනවා සම්පත් හිඟතාවයකට ලක් වීම නිසා. ඊළඟ කාරණේ මොකක්ද තියෙන්නේ? මුල් කාලයේ ආගර කර්මාන්ත තුළ ආධිපත්‍ය දැරූ රටවල් පසුබෑමකට ලක්වීම සහ නවකාරමික රටවල් කර්මාන්තයේ ඉදිරියට පැමිණීම උදාහරණයක් විදියට ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, වෙනත් යුරෝපීය රාජ්‍යයන් නේද? රෂියා ඒ වගේ රටවල් පසුබහිද්දී නවකාර්මික රටවල් ඉදිරියට එන උදාහරණයක් විදියට ජපානය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ රටවල් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ලේසි නේද ළමයි? දැන් ඉතින් ඔයාලට මේක නිකනුත් තේරෙනවා මම ඒක ඇත්තටම කියලා දෙන්න ඕන කැලලක් නෙවෙයි දැන් මේ තියෙන්නේ. ඔයාලට අර ටික ඔක්කොම කරලා තියෙන නිසා මේක නිකම්ම පුළුවන් වෙන කැලලක්. ඊළඟට බලන්න කියන්නේ. නව තාක්ෂණය භාවිත කිරීම සහ යන්ත්‍රෝපකරණ භාවිතය. අලුත් තාක්ෂණය භාවිතා කරනවා කියන එක හරිනේ කතාව මම කියවනේ. මේ කර්මාන්ත තුනේදීම දැන් කරන්නේ මිනිස් ශ්‍රමිකයෝ පාවිච්චි කරන වෙනුවට මිනිස්සු පාවිච්චි කරන වෙනුවට මේ කර්මාන්ත තුනම දැන් වැඩ කරනවා කියන්නේ කොහොමද ළමයි? මතකයිද? ප්‍රාර්ථන සූක්ෂම විදිහට තමයි මේ කර්මාන්ත තුනම වැඩ කරනවා කියලා මම කිව්වේ. ඒ කියන්නේ මොනවද? යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා තමයි කර්මාන්තේ පවත්වාගෙන යන්න යාළුවා උත්සාහ කරන්නේ. එතකොට ජීවිත හානිය ඇති වෙන්නෙත් නැහැ නේද? හරි. ඒකට යන කොස්ට් එකක් අඩුයි. ප්‍රාර්ථන සූක්ෂම කර්මාන්තයක් විදිහට තමයි දැන් කර්මාන්තේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක වඩා වාසි සහගතයි. කර්මාන්තය තුල කර්මාන්තේ කරන හරිද නැත්නම් කර්මාන්ත හිමිකරුවන්ට ඊළඟට පොතේ වෙන දෙයක් කියන්න ළමයි. හරි ඊළඟට කියවන්න බලන්න. පුතේ වර්ෂ එකක් දාන්න මම. හරි. ඒකෙත් පොඩි කැලක් තියෙනවානේ. හරි. බලන්න පුතේ ළඟට කියන්න. ඛනිජ සම්පත් ඡේවීම සහ සංරක්ෂණ උපාය මාර්ග ලෙස වෙනත් ස්වභාවික සම්පත් කරා යොමු වීම. ඔයාලට මතකද අපි මෙතනදී කතා කරා යොමු වෙච්ච ස්වභාවික සම්පතක් කියන්න බලන්න. අපි කිව්වා මේ ඛනිජ තෙල් භාවිත කරනවා වෙනුවට දැන් මොකක් කරනවද? බල ශක්තියක් විදියට ජීව වායු පාවිච්චි කරන්න පටන් ගත්ත කියලා මම ඔයාලට කියලා දුන්නා මතකයිද? දැන් අපි try කරනවා මොනවද පාවිච්චි කරන්නද? ජීව වායු භාවිතා කරන්න. හරි. එතකොට එයා වාසි දාගතයි. ඕන තරම් ජීව වායු තියෙනවා. හරි. හිගයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙනම් ස්වභාවික සම්පතුත් නෙමෙයි. තවමනාද කතා කරේ. බල ශක්තිය අවශ්‍යතාවය උදෙසා විදුලියෙන් ධාවනය කරන වාහන පාවිච්චි කරන්න පටන් ගත්ත කියලා අපි කතා කරා. නේද? හරි. ඊළඟට බලන්න කියනකොද ඔබත් ඒකේ PDF ඔක්කොම දාන්න ළමයි. හරිද?
සංචාරක කර්මාන්තේ PDF එකක් තියෙන මේ මාසෙ ටිකක් මොකුත් එවෙ නැහැ ඔයාලට. එකට 50000 විතරයි. හරි. බලන්න ඊළඟට කියන්නේ. නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වීමට බලපෑ සාධකයක් ලෙස ඛනිජ නිධි සම්පත් පැවති ස්ථානවල වැදගත්කම අඩුවීම. මේකට හොඳම උදාහරණය තමයි පුතේ දාගන්න ජපානය කියලා කියන්නේ. ඇයි ජපානය මේකට හොඳම උදාහරණ වෙන්නේ? ජපානය කියන්නේ ගල් අඟුරු නැති රටක්, යපස් නැති රටක්. හැබැයි යකඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක්. ඒක කොහොමද වෙලා තියෙන්නේ? ආනයනය මත තමයි යාලා කර්මාන්තය කරන්නේ. ඉස්සර කර්මාන්ත හදාගත්තේ පුතේ සම්පත් තියෙන තැන. හරි මොකද කතාව? ඉස්සර කර්මාන්ත හදාගත්තේ සම්පත් තියෙන තැන. හොඳම උදාහරණයක් අපි ගමුකෝ එහෙම. අපි ඇමරිකාව ගත්තම තමයි. හරි. ඇමරිකා එක්සත් ජනපදයේ පුතේ නියම නතර ඇමරිකාව හන්දිපේ තියෙන. හරි. එන්න මෙහි තියෙනවා නේද පංචමහා විල් ළමයි. ඔය පංචමහා විල් පල්ලෙහා තියෙනවා පුතේ නගරයක්. චිකාගෝ. චිකාගෝ වල තමයි ඇමරිකාවේ යකඩ හාවාණී කර්මාන්තේ පිහිටලා තියෙන්නේ. චිකාගෝ වල ඇමරිකාවේ යකඩ හාවාණී කර්මාන්තේ හදන්න හේතුව තමයි ළමයි මේ කියන පංචමහා විල් ආශ්‍රිතව තියෙනවා හොඳම තත්ත්වයේ ගල් අඟුරු කෙත්. හොඳම තත්ත්වයේ ගල් අඟුරු කියන්නේ කාටද? ඇන්ත්‍රසයිට් ගල් අඟුරු වලට මතකයි නේද? හොඳම තත්ත්වයේ ගල් අඟුරු තියෙනවා. මෙතනම තියෙනවා හොඳම තත්ත්වයේ යපස්. මං කියවනේ ගල් අඟුරු යපස් දෙකම මොනවා හදන්නද? යකඩ හාවාණී හදන්න. යපස් උණු කරන්න තමයි ගල් අඟුරු පාවිච්චි කරන්නේ. යපස් එකට කවදාන තව තමයි ජලයත් උන්නේ. දැන් පංචමහා විල්ම තියෙනවා. වතුර වල තරම් තියෙනවද නැද්ද? තියෙනවා. ඒවත් පාවිච්චි කරලා තමයි කර්මාන්තේ කරන්නේ. දැන් ජපානය. ජපානයේ දූපත් හතරක් තියෙනවා. මොනවද? හොන්ෂු, කියුෂු සහ හොන්ෂු, කියුෂු, ಶಿಕೊಕು සහ හොකයිඩෝ කියලා දූපත් හතරක් තියෙනවා. මේ අකාට ඇති ලබ්බකුත් නැහැ. යපසුත් නැහැ. ගල් අඟුරුත් නැහැ. හැබැයි කර්මාන්තයේ මුල් ස්ථාන 10 අතර හැම වෙලේකම ඉන්නේ. ඒ කියන්නේ මොකක්ද? සම්පත නැති වුණා. එයා කර්මාන්තේ කරනවා. අතීතයේදී තමයි සම්පත් තියෙන්න ඕනේ. එතකොට තමයි කර්මාන්ත කරන්න පුළුවන් කියලා සංකල්පයක් තිබ්බේ. දැන් එහෙම එකක් නැහැ. සම්පත් තිබ්බත් නැතත් කර්මාන්ත කරන්න පුළුවන්. ඒකයි දැන් තියෙන ස්වභාවය. පැහැදිලිද අදහස? ඔක තමයි ඔතනදී කතා කරන්න තියෙන්නේ. හරි. ඊළඟට ඔන්න එහෙනම් ප්‍රවණතා ටික හරි. අපි එමුකෝ පුතේ ඊළඟට ආකාර කර්මාන්ත දියුණුවට බලපෑම් සාධක. මේවා එක්සෑම් එකේදී නිකන් රචනා ප්‍රශ්න විදිහට අහන්න පුළුවන්. මම ඒකයි දැම්මේ. හරිද? මොනවද දියුණුවට බලපාන්න පුළුවන් සාධක? මුල් කාලයේ ලොව බොහෝ රටවල් නොගැඹුරු ඛනිජ දෙකෙත් පිහිටා තිබීම. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කරන්නේ භූගත කැණීම්. අපි කතා කරා මොකද්ද? භූගත කැණීම් කරන්න යන කොස්ට් එක මොකක් වෙනවද? ගොඩාක් අඩුයි නේද? හරි. මේගොල්ලෝ කරන්නේ භූගත කැණීම්. කාර්මික විප්ලවයත් සමග විවිධ නිෂ්පාදන ආරම්භීම සහ ඒවාට ඛනිජ සම්පත්වල අවශ්‍යතාවය පැවතීම. උදාහරණයක් විදිහට අපි ගමුකෝ. මෝටර රථ කර්මාන්තය කරන්න අපිට මොන අවශ්‍ය වුණාද? යකඩ අවශ්‍ය වුණා. හරි. රෙදිපිලි කර්මාන්තවලදී ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන ගොඩක් වෙලාවට නිෂ්පාදන කර්මාන්තවල ඒ කියන්නේ මොනවා හරි අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඒක නිමි ද්‍රව්‍යයක් බවට පත් කරන කර්මාන්තවල අපි කියනවා නිෂ්පාදන කර්මාන්ත කියලා. නිෂ්පාදන කර්මාන්තවල යන්ත්‍ර සූත්‍ර හදාගන්න අපිට මොන අවශ්‍ය වුණාද ළමයි? මේ කියන khනිජ සම්පත් අවශ්‍ය වුණා. ඊළඟට සමහර යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න මොන අවශ්‍යයිද? බල ශක්තිය ඕනේ. එක්කෝ khනිජ තෙල් ඕනේ. නැත්තම් ගල් අඟුරු ඕනේ වුණා. හරි. ඊළඟට බලන්න කියන්නේ යුරෝපා ජාතීන් තම යටත් විජිත වලින් සම්පත් රැගෙන ඒවා. හොඳම උදාහරණය තමයි බ්‍රිතාන්‍යය. හරි නැත්නම් මහා බ්‍රිතාන්‍යය. ඒගොල්ලෝ මොකක් කරනවද ළමයි? තමන්ට කර්මාන්තය කරන්න සම්පත් නැත්තම් තමන් අල්ලගෙන තිබ්බ යටත් විජිත රාජ්‍යයන් තියන ගාව තිබෙන යටත් විජිත රාජ්‍ය 50කටත් වඩා වැඩි ගන්න. ඒ වගේ මොකක් කරනවද ළමයි? සම්පත අරගෙන යනවා. අරන් ගිහිල්ලා හරි තමන්ගේ කර්මාන්තය කරනවා. ඒකයි යාගේ තියෙන ස්වභාවය. ඊළඟට බලන්න කියන්නේ ආකර කර්මාන්ත බහුජාතික සමාගම් ලෙස වර්ධනය වීම. හොඳ උදාහරණය කවුද? අපි කතා කරා මතකද? සෞදි ඇරැම්කෝ සමාගම ගැන. යා ලෝකේ ඉන්න ලොකු බහුජාතික සමාගමක්. පුතේ ඔයා නිකන් ඉන්න ගමන් ලෝකේ තියෙන කාර් රේස් නැත්නම් බයිසිකල් රේස් වල වීඩියෝස් බලන්නකෝ. ඒ වගේ ස්පොන්සර් කරලා තියෙන KFC Coca-Cola එහෙම නෙවෙයි. ඒක ස්පොන්සර් විදියට දාලා තියෙන කවද? සෞදි ඇරැම්කෝ තමයි නම ස්පොන්සර් ඉන්නේ. මේ ස්පොන්සර් ඉන්නේ ගොඩාක් ඒ වගේ. හරි ඊළඟට අපි කතා කරා මතකද රොයල් ඩච් ගැන. හරි. මෙන්න මේ වගේ සමාගම්
බහුජාතික සමාගම් ලෙස වර්ධනය වුණා ආකර කර්මාන්තයේ ප්‍රතිඵලයක් විදියට. ඊළඟට පුතේ සම්පත් නොමැති රටවල් ආනයනය මගින් කර්මාන්ත කරා පිවිසීම උදාහරණය තමයි හොඳම උදාහරණය තමයි ජපානය. මෙයා තමයි නියම උදාහරණය. ඒගොල්ලෝ මොකක් කරනවද? සම්පත් නැති වුණත් කර්මාන්තයට ප්‍රවේශ වෙනවා. දැන් ඔන්න ආකර කර්මාන්තය ආශ්‍රිත ගැටලු කියන කොටස. දැන් ඔයාලා මට උත්තරේ ගැන එතකොට මම මේකට ගැටලු ලියන්නම්. හරි. ඒ ගමන් නෝට් එකක් හදාගමු කට්ටියම. මේක අයවන්න දෙයක් නැහැ. හරි. මට කියන්න බෑ. ආකාර කර්මාන්තය ආශ්‍රිත පොදුවේ තිබ්බ ගැටලු මොනවද ළමයි? දැන් අහන්නේ තනි ගැටලුවක් නෙවෙයි. හරිද? හැමෝටම තිබ්බ ගැටලු. මේ පොදු කර්මාන්ත ඔක්කොගෙම අපිට හම්බෙච්ච ගැටලු මොනවද ළමයි? ආකාර කර්මාන්ත ආශ්‍රිත ගැටලු. දැන් සිංහල කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම chat එක බලනවා. ඔයාලා මට කියන්න ආකාර කර්මාන්ත ආශ්‍රිත ගැටලු. ආ මොකක් කරනවද? ශ්‍රමිකයින් රැකියා ශ්‍රේෂ්ඨ වලින් ඉවත් යාම. හරිද? ශ්‍රම ගැටලුවක් තියෙනවා. මේ වගේ වැඩ කරන්න මිනිස්සු දැන් කැමති නෑ. හරිද? ඒගොල්ලොත් කැමති හොඳට මුදල් උපයන්න පුළුවන් නේද? ටිකක් වැදගත් විදියට කුණු දුවිලි ගා ගන්න නැතුව කරන රැස්සාවක් කරන්න. ශ්‍රම ගැටලු වෙනවා. ඊටත් වඩා තිබ්බ ලොකු ප්‍රශ්න මොකක්ද ළමයි? සම්පත්තියක් තියනවා නේද? මෙයාලගේ දැන් මොකක් කරන සෝසස් මොකක් කරලා තියෙන රිසෝසස් අඩු වෙලානේ තියෙන්නේ. එහෙනම් සම්පත් ඡේ වී යාම තමයි මේකේ තියෙන ලොකුම ගැටලු. ඉස්සලා මෙයාව ලියලා ඉන්න. හරිද? සම්පත් ඡේ වී යාම. මේ හැම සම්පතක්ම දැන් අඩු වෙන එකක් වෙලා තියෙන්නේ. ඊළඟට මම කියන්නේ ආකරවල ගැඹුර වැඩිවීම නියමයි. හරි. ඔන්න වර්ෂ කියනවා ආකරවල ගැඹුර වැඩිවීම. තමනක් තියෙන ගැටලුව. ඉතින් බලමු. පරිසර දූෂණය කියන එක නේද? අනිවාර්ය කාරණයක් විදිහට පරිසර දූෂණය දැන් වෙලා තියෙනවා. හරි. නම් ඔන්න මේ කර්මාන්තයට වෙලා තියෙන ලොකු බලපෑම තමයි පරිසර දූෂණ. හැමෝම කියන මොකක් කියලාද? අර මහින්ද මහත්තයාට හැමෝම හොරා කියනවා වගේ මොකක් කරනවද නම? හැමෝම කියන ඔයාලා හින්දා තමයි මොකක් කියන්නේ? පරිසරය දූෂණය වෙන්නේ. එකක් කැලක් නෙවෙයි මොනවද? වායු ගොලය දූෂණය වෙනවා, ජල ගොලය දූෂණය වෙනවා, නේද? ශබ්දය දූෂණය වෙනවා. ගොඩක් ගැටලු කියනවා. තමනක් තියෙන්නේ. ආ පුනර්ජනනීය සම්පත් නිසා සම්පත් ඡය වීම කියන එක හරි. තමනක් තියෙන්නේ වගේ ඉන්න. මිල ගණන් වෙනස් වීම. අන්න අපි ගමු. මොකක් කරනවද ළමයි? මිල ගණන් වෙනස් වීම. නිරන්තර මිල උච්චාරණය. හරි. උච්චාවචනය. නිරන්තරයෙන් මේකේ තියෙන මිල ගණන් වෙනස් වීම. ජීවිත හානි සිදුවීම නේද? හරි. හොඳ පොයින්ට් එකක්. මේක වැඩ කරන මිනිස්සු මොකක් කරනවද ළමයි? කර්මාන්ත තුනේදී මැරෙනවා නේද? හරි. ඊළඟට ආකරවල ගැඹුර වැඩි වීම නිසා පිරිවැය මොකක් වෙනවද? පිරිවැය වැඩි වෙනවා. පිරිවැය අධික වීම. ඔන්න තව ගැටලුවක් තියෙනවා. ඔය බාන්නක ඉතින් මම මේක කියලා දෙන්න ඕනේ නැහැ කියලා මම ඒකනේ කිව්වේ. හරි. තාක්ෂණය භූදර්ශන හානි වෙනවා නේද? හරි. භූදර්ශනයට හානි සිදු වීම. කර්මාන්ත තුනේදීම භූදර්ශනයට හානි වෙනවා. ජෛව විවිධත්වයට බලපාන ඒ ප්‍රදේශවල ඊළඟට මතකද ඔයාලට අපි කතා කරන්නේ වනාන්තර විනාශ වෙන්න පුළුවන් කියලා ළමයි. උදාහරණයක් විදිහට මතකද ගල් අඟුරු වලදීම අපි කතා කරා. වනාන්තර විනාශය කියන්නේ. ඒ කියන්නේ ගල් අඟුරු හැදිලා තියෙන්නේ කොහෙද ළමයි? වනාන්තරයකට යටින්. හරි එතකොට හිතන්න කනිජ තෙල් වෙන්න පුළුවන්, යපස් වෙන්න පුළුවන්. ඒ වගේ යටක තිබ්බොත් එහෙම ඒ යට තියෙන සම්පත එළියට ගatti වනාන්තරය ගලවලා අයින් කරන්න වෙනවා නේද? වනාන්තර විනාශය.
ඉල්ලුම සඳහා සැපයුම් ලබා දීමට නොහැකි වීම කියන එක නේද? ඔන්න මෙයාලට තියෙන ගැටලු. ඉල්ලුම සඳහා සැපයුම් එහෙම දෙන්නත් අමාරුයි. අපේ වැඩිත් එක්ක වේදනාවේ 2යි 4යි 6යි 8යි 10කටත් වැඩි ලියලා තියෙනවා. ඇති නේද? ටග් ගාලා ඔයගේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුතේ. පොඩි වෙලාවක් දෙන ලියන්න ස්ක්‍රීන්ෂොට් ගන්න කොහොමද ලියාගන්න? සම්ප්‍රචය වීම, ශ්‍රම ගැටලුව, ආකාරවල ගැඹුර වැඩිවීම, පරිසර දූෂණය, නිරන්තර මිල උච්චාවචනය, ජීවිත හානි, පිරිවැය අධික වීම, භූදර්ශනයට හානි ඇති වෙන එක, වනාන්තර විනාශ වෙන එක. හරි. දැන් ওই ශ්‍රම ගැටලුවෙම එක පැතිකඩක් විදිහට ඔයාලට මොකක්ද ලියන්න පුළුවන්ද? ශ්‍රමිකයන්ගේ රැකියා හිමිවීම ලියන්නත් පුළුවන් නේද ළමයි? නව තාක්ෂණයේ භාවිත කිරීම නිසා ශ්‍රමික රැකියා අහිමි වීම. ටිකක් ගත්තාම පොයින්ට් එකක් විදියට රැකියා අහිමි වෙනවා ඒ නිසා. හරි නේද? ශ්‍රම ගැටලුවට දාන්න. වැටුප් ලබා දෙන ප්‍රමාණය නිසා ඒගොල්ලෝ රැකියාවට වෙන ප්‍රවේශීමත් අඩුයි. හරි. ඔය ටික දාගන්න ළමයි. අවසන් එතකොට ඒක. ඔන්න එහෙනම් ඒ කොටසත් අවසానයි. අපිට එතකොට දැන් සමදට අලුත්ම කොටසකින් පටන් ගන්න පුළුවන්. පරිසර පද්ධතිය අවසන් කරලා සංචාරක කර්මාන්තය කරමු. හරි. ඒකේ ලොකු දෙයක් නැහැ. ඒක ටක් ගාලා කරන්න තියෙන. ඔයාලට ලියන්න තමයි වැඩිපුර තියෙන්නේ. කියන්නේ වගු සහ ප්‍රස්ථාර රසනේ පිළිතුරු ලිවීම තමයි ඒක ගොඩක් තියෙන්නේ. හරි. කියලා දෙන්න තියෙන දේවල් ටිකයි තියෙන්නේ. ඒකත් අවසන් කරගමු. ඊට පස්සේ ප්‍රස්ථාර කරන්න තියෙනවා. වැඩේ ඉවරයි. හරි. හරි නේද පුතේ? ලිව්වද ළමයි? පොඩක් හැන්ඩ්ස් අප් එක දාලා ලියලා ඉවරයි. අවසන්ද? හරි. දැන් පාඩම් කරනවා නේද ළමයි? සැටිස්ෆයි නේද? හරි. මේ ටික ඔක්කොම ඉවර කරලා දෙනවා බය වෙන්න බෑ. හරි. එතකොට ඒ ටික ඉවරයි. අපි ඉවරයි. හරි. පරිස්සමෙන් ටික කරන්න හැමෝම. හරි. එහෙනම් මම ස්ක්‍රීන්ෂොට් නවත්තනවා. හරි. මාසෙලා කරන්නේ. තව දවස් කීයක් තියෙන්නේ? හරියටම 30යි තියෙන්නේ. මේ 30 ඇතුළත අපි ලස්සන වැටි ඉවර කරගමු. ඔයාලට තව ෆුල් පේපර්ස් 4ක් හම් වෙන්න තියෙනවා මේ මාසේ. එඩිකට් කරමු පේපර් ක්ලාස් එක ඇතුලේ. හරි. ඒකත් සමහරවල් තියෙන පේපර් ක්ලාස් එක සමහරවල් තියෙනවා ඈ. හරි. තාල ලස්සනට මැනේජ් කරගමු. හරි. ලකල්ම thank you සම්බන්ධ වුණාට. හරි. මේ දවස්වල කට්ටිය එනවත් අඩුයි නේද? හරි. හරි. අපි ලබන සතියේ හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. ජය වේවා. සමුදට එහෙනම් අපි හම්බ වෙමු. හරි. good night පුතේ හැමෝටම. හරි.